හෙල්ලෝ කට්ටිය ඉතින් ඔන්න අදත් ගෙනවා අලුත් ගේම් එකක් ඉතින් සුද්දෝ ඉතින් ගේම් එක ඕපන් කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි සීන් එක යන්නේ. ඉතින් මොකද්ද ගේම් එක කියලා බලමු. ඉතින් ඕපන් වුණාට පස්සේ තාම ලෝඩින් වෙනකම ඉතින් මේ තියෙන්නේ අයිස් කියන ගේම් එක. ඉතින් මචං ගහන අයිස් නෙවෙයි අයිස් ඇහැ කියන ගේම් එක. ඉතින් මචං මේකේ ඔප්ෂන් තියෙනවා නයිට්මෙයාර් හાર્ඩ් ඊසි මීඩියම් කියලා ගොඩක් තියෙනවා. ඉතින් මම දැන් ගහනවා ඊසි දාලා ප්ලේ කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට ගේම් එකේ තියෙන්නේ මචං. අපිට තියෙනවා මේකේ සල්ලි පොට්ටනිය කියන්නේ සල්ලි බෑග් හොයා ගන්න තියෙනවා. ඉතින් ඒ වගේම අපිට ඔයාලට බලන්න පුළුවන් මෙතන තියෙනවා ඇහැ කන්න එකෙන් අපිට හොල්මන ඉන්න තැන හොයා ගන්නත් පුළුවන්. ඉතින් මචං මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේ තැනින් තැන දිලිසෙන ඒවා. ඉතින් මේ දිලිසෙන ඒවා අපිට ටච් කරලා මේ වගේ මොනවද වෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කොහොමද කරන්න කියලා පෙන්නන්න. ඉතින් ඔයාලට මේ බලන්න පුළුවන් මෙන්න මේ වගේ මනි බෑග් ටිකක් එකතු කරන් තියෙන. ඉතින් ඊසි ගහද්දී අපිට මනි බෑග් 12ක් හොයාගන්න තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් එහෙම තව ලාච්චු එහෙමත් තියෙනවා. ඉතින් මෙන්න මේ ලාච්චු අරගන්නටත් අපිට පුළුවන්. ඉතින් දකින්න හැම එකම බෑ දිලිසෙන ලාච්චු විතරයි අරින්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගේම් එක ගන්න තියෙන්නේ. ඉතින් ගේම් එක ප්ලේ කරන විදිහ මම ඔයාලට දැන් පෙන්නන්නම්. ඉතින් ගැම්මෙන් වැඩේට බහිමු අපි ගේම් එක ගහලා. ඉතින් ඉස්සරම මෙන්න මේ ලාච්චු වල තියෙන එක දේවල් අරගන්න ඕනේ. ඉතින් මොනවද තියෙන්නේ කියලා බලලා. ඉතින් මචං මෙන්න මේ විදිහ තමයි මේ කාමරේ තියෙන්නේ. ඉතින් අපිට වෙන මොකක් බලන්න නැහැ. මේකේ තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහ තවත් මනි බෑග් එකක් හොයාගත්තා. ඉතින් ගැම්මෙන් තව තියෙන්නේ 10යි. ඉතින් ඔන්න ඔය ටික ඔය විදිහට හොයාගත්තා. ඉතින් මෙන්න මේ විදිහට අපිට දොරක් තියෙනවා මචං. මෙන්න මේ විදිහ යන්න ඕනේ. ඉතින් අපිට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඉඳ එළිය තිබ්බනේ ඇහැ. මචං මම මෙන්න මේ ඇහැ ගන්න තමයි කියවුවේ. ඉතින් මේ ඇස් එකතු කරලා ඔයාලට බලන්න පුළුවන් දැන් එක ඇහැක් ආවනේ. ඉතින් මේ ඇහැ ඔබපුවාම අපිට බලන්න පුළුවන් කොහෙද මේ හොල්මන ඉන්නේ කියලා. ඉතින් මම මේ කියන අතරේ ඔන්න ඔය විදිහට මම තවත් මනි බෑග් එකක් හොයාගත්තා. ඉතින් ඒ කියන්නේ තව තියෙන්නේ 9යි කොල්ලෝ. ඉතින් මෙන්න මේ මනි බෑග් 9 හොයාගෙන කොහමද මං එළියට පයින්නේ? එහෙම නැත්නම් කොහොම මට එළියට පයින්න බැරි වෙයිද? මම මැරෙයිද කියලා බලන්න වීඩියෝ ඉවර වෙනකම් බලන්න. ඉතින් ඒ වගේම වීඩියෝ ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන් මේ ගේම් එක හොඳයි නම් ගැම්මක් කියලා. ඉතින් මෙන්න මේ විදිහ අපිට ලෝගෝ ගෝලේ බලන්න පුළුවන්. අම්මට ලෝගෝ ගෝලෙත් කරගෙනම සුද්දා. බලහන් දැන් මගේ අතේ තමයි ලෝගෝ ගෝල් කරගෙන්නේ. දන්නවනේ. ආයේ මගේ වැඩ. හරි මචං මෙන්න මේ විදිහට කොල කැලි වැඩ එනවා. ඉතින් ඒව වැඩක් නැහැ. මේ කොටේ මුගියානෝ ගිහිල්ලා. නෑ. ඒ වැඩ නැහැ. අපි ඉතුරු යවතෝයාව. මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. ගායිස් තව එකක් හොයාගත්තා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ සමහරක් වෙලාවට ලයිට් එහෙම ගහනවා. ඉතින් ඒ හොල්මන ළඟ ඉද්දි සුද්දා මේ ඔන්න ඔහම ලයිට් එහෙම ගහනවා. එතකොට බඩු මේ වෙනවා. ඉතින් ඔහම වෙනවා. ඉතින් කොහොම හරි මං තව කීයටක් හොයාගත්තා. පොඩ්ඩක් ඉන්න. සුද්දෝ අපි බලමු කොහොමද හොල්මන ඉන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි හොල්මන යන්න තැන පෙන්නන්නේ. ඉතින් එයා ඉන්නේ දැන් යට තට්ටුවේ. ඉතින් මම මේ මැද තට්ටුවේ ඉඳලා අපි ටක් ගාලා කොහෙට හරි පැනගමු. ඉතින් මෙන්න මේ විදිහට යන්න පුළුවන්. මොකද්ද බිම තියෙන්නේ මොකද්ද මේ? ඒක වැඩක් නැල්ලු. ඉතින් මෙන්න මේ විදිහට අපිට යන්න පුළුවන්. තව එකක් කියන්න ඕනේ සුද්දෝ. මෙන්න මේ විදිහට අපිට දැන් දොරවල් තියෙනවනේ. මෙන්න මේ දොරක් ඇතුළට ගිය කාමරයක් ඇතුළට ගියපුවම මෙන්න මේ හොල්මනට එන්න බෑ. මොකද දන්නවා සීන් එක. ඉතින් මේ සීන් එක කියන්නේ හොල්මනගේ තියෙන්නේ මචං ඇඟ නෑ. ඔළුව විතරයි තියෙන්නේ. ඔළුවයි හાર્ට් එකයි. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේකින්ද දොරවල් අරන් එන්න බෑ. ඔන්න ඕක තමයි සීන් එක. හරි මචං මෙන්න මේ විදිහට කතා කර ඉද්දි මං තව පොට්ටනි 3ක් නෙවෙයි 2ක් හොයාගත්තා. එතකොට සේරම් පොට්ටනි ඇවිල්ලා තව එකක් හොයාගත්තා. සේරම් පොට්ටනි ඇවිල්ලා 6යි මචං. මෙන්න මේ විදිහට පොට්ටනි 6ක් ගත්තා. ඒ කියන්නේ භාගයට භාගයක් හරි. ඉතින් මේ විදිහට ගොඩාක් ඒවා එකතු කරලා ඕ මං කිව්වේ ලයිට් ගහන සීන් එක කියලා. මෙන්න මේ විදිහට ආම් බලන්න ටීවී එකත් ඒක ඕන් වෙනවා. මාර සීන් එක යකෝ. මේ මියුසික් එක නම් මාර ආතල්ල. ඒ කියන්නේ මෙන්න කුල්මත් වීමක් එනවා. මාර ආතල් කියන්නේ. ඉතින් බං මොකක්ද දැන් කරන්න තියෙනවා කිව්වේ? පොට්ටනි හොය. මෙන්න මේ විදිහට මැප් එක දාලා බලන්න ඕන කොහෙද ඉන්නේ කියලා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙතන ටීවී එකක් තියෙනවා. ඉතින් ඒක තමයි අපි දැන් ඉන්නේ. ඉතින් මේකේ පොඩ්ඩක් එහාට ගිහින් ඔයාලට බලන්න පුළුවන් උඩ තට්ටුවට පල්ලෙහා තට්ටුවට යන්න පඩිපලක් තියෙනවා. හරිද මචං? ඉතින් තව දෙයක් කියනවා නිකන් තියෙන ලයිට් බටන් එකනේ. ඕක මොකටද ඔබන්ට ලෝභ වෙන්නේ? ඉතින් ඔන්න ඕක ඔබලා subscribe කරලා නැත්නම් subscribe එකක් දාලා යන්. ගේම් එක හොඳයි නම් කමෙන්ට් එකක් දායන් ගැම්මක් කියලා. ඉතින් ඔන්න අපි එළියට පායමු. මෙන්න මේ හොල්මන් ළඟ ඉන්නවද ඒකෙන් තා පොඩ්ඩේ පායමු. හරිද? ඉතින් කොහොම හරි මෙන්න මේ විදිහට පයින් තමයි යන්නේ. ඉන්න පොඩ්ඩක් ඔන්න මෙන්න මේ ජර්නල් එකේ තියෙන එක ටිප් ඒවා ඉතින් මං කිව්ව කිව්වේ නැහැ. ඉතින් කොහොම හරි අපිට යන්න තමයි තියෙන්නේ. ඔන්න එහෙනම් පැන්නා.
ඉතින් හොල්මන් එන්න කලින් යන්න ඕනේ සුද්දෝ. ඉතින් මෙන්න මේ විදිහට අම්මට උඩුවේ මේ ලයිට් ගහනවා කියන හොල්මන් මේ අසල ඉන්න අම්මට උඩු දැක්කනේ මං කිව්වේ. ආයෙ දැක්කනේ උඩින් රන් කියලා වැටුන ගමන් බෙල්ල කඩාගෙන නෙවෙයි ඇඟ කඩාගෙන යන්න හරි දුවපන්. ඉතින් මන්න ඔය විදිහට කොහොම හරි ගිහිල්ලා දොරක් අස්සර ඵලයන්. එතකොට හොල්මන්ට එන්න බෑනේ. ඉතින් ඊට පස්සේ ඔන්න ඔහම තමයි යන්න තියෙන්නේ. තව මෙන්න මේ කොමන්ඩේ මොකද අම්මට උඩු යකෝ සල්ලි හංගලා තියෙන තැන. කොහොම හරි මනි බෑග් 7ක් හොයාගත්ත. ඉතින් තව තියෙන්නේ කීයද 3යි 5ක්. තව 5ක් හොයන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් ස්විච් එකක් තියෙනවනේ. ලයිට් එක දාන්න බැරි වෙයිද දැන් කරුවල. බලමු අපිට ස්විච් එක දාලා. ස්විච් එක පත් වෙනවා බා. අඩෝ. අම්මට හුඩුවේ පිපුරුණානේ බා. අඩෝ ආයි ලයිට් එක වැඩ නැද්ද බා? අම්මට හුඩු. අඩේ ගෙවන්න වෙයිද දන්නේ නැහැ බා මේකට. අවුල නැහැ. හරි ඉතින් කොන්නෝම කොහෙද හොල්මන් ඉන්නේ කියලා බලන්න පුළුවන්. ඉතින් බලන්න පුළුවන් ඇහැක් තිබ්බනම් මචං. ඇහැක් නැහැ නේද සීන් එකේ. ඒකින්ද කොහේ හරි පැන ගන්න ඕන. අන්න ඇහැක් තියෙනවා. එකෙන් ඔන්නෝම ගන්න තමයි තියෙන්නේ. ඉතින් අපි තාම මොනවද මේ කාමරේ තියෙන්නේ කියලා බලමු. ඉතින් මචං මෙන්න මෙතන තියෙනවා ටෙලිෆෝන් එකක්. ඉතින් ඒක වැඩක් නැහැ. කෝල් ගන්න බෑනේ. බෑ. කෝල් ගන්න බෑ. හරිද මචං මෙන්න මේ විදිහට අපිට බලන්න පුළුවන්. තාම මොනවද තියෙන්නේ? ලාච්චු වල මුකුත් නැහැ. මොකක්ද සද්දේ? අද සද්දයක් ආවනේ. හොල්මන්ද? මේ මොකද්ද මේ? ඒක වැඩක් නැහැ. තව අම්මට හුරුවේ පොට්ටයි දෙකයි ඒකෙන් 9යි. යකෝ තව 3යිනේ මේක ඊසිනේ බං ඊසිනේ. ඊසි තමයි ගහන්නේ. ඉතින් ඒ හින්දා ඊසි. අන්න තව 70 තිබ්බා. ගැම්මක්. ඉතින් ආයි කොළ දාලා ගන්න බැරි වෙයිද දන්නේ නැහැ. ෆොටෝ එකක් ගන්න බෑනේ. මොකද බං මේ බෙල් සෝරි ඔළුවක් නැති සෝරි පැටලුණානේ. කඩක් නැති හොල්මන් කරන මොකද්ද මේ print එක? ඒ කෝල් එකක් ආව නේද බං? කෝල් එකක් ආව නේද? මන්නේ ඒ වගේ වුණා. හරි හොල්මන් ඉන්නේ මචං මෙන්න මේ විදිහට තුන්වෙනි තට්ටුවේ සුද්දා තුන්වෙනි තට්ටුවේ නෙමෙයි. ඒ කියන්නේ අපි ඉන්න තට්ටුවේ ඉන්නේ. ඒ මාර් සීන් එක නා. අඩෝ. හෙලෝ කෝල් එකක් ආව නේද? හෙලෝ අඩේ කෝල් එකක් බැයිද බං? කියන්න ඕනේ මේ අක්කට කෝල් එකක් ආව මේ කවුද දන්නේ නැහැ මිස් කෝල් එකක් ගහන්න කියන්න ඕනේ. හරි මචං මෙන්න මේ විදිහට තමයි අපි ගැම්මෙන් ප්ලේ කරන්නේ. තව කොහොම හරි පොට්ටනි 3යි තියෙන්නේ. ඉතින් මනි බෑග් 3ක් හොයාගෙන ගැම්මෙන් එළිය පාන්න තමයි තියෙන්නේ මචං. ඉතින් මේව නම් ඊසි බ්‍රෝ ඊසි. කවුද බං මේ ගේම් හදන්නේ? මේවා ඊසි සුද්දා. හරි ඉතින් මෙන්න මේ විදිහට අපි තව මේව තියෙනවා. මචං මේ අංග ගණන් ගන්න එපා. ඒ වෙනම පාස්වර්ඩ් එකක් ගහන්න තියෙන්නේ. ඉතින් ඒක තාම හරියට දන්නේ නැහැ. හරි මචං මෙන්න මෙතනත් ඇහැ තිබ්බා. අඩෝ සින්දුව මරු මේ රිදම් එකට මං ආසයි මේ ගේම් එක මරු හැබැයි වැඩක් නැහැ. සින්දුව අහන්න නෙමෙයි අපි මෙතෙන්ට ආවේ. ගේම්ෙන් ගේම් ප්ලේ කරන්න මෙතන දොරක් තියෙනවනේ. මෙතන තමයි හොල්මන් හිටි සුද්දා. හොල්මන් ගිහිල්ලා දන්න වෙලාව කීයද බලමු. දැන් වෙලාව කීයද බං? කොර මේ තියෙන ඔල්ලෝස වෙලාව මචං ඇවිල්ලා 8ට 5යි. සෝරි 7ට 5යි. ඒ කියන්නේ 6:55යි. හරි මචං. ගේම්ෙන් නේනම් වැඩි කරවල වෙලා නැති එකේ යන් අපි. එන්න විදියට තවත් එකක් සුද්දා. තව ලාච්චුවක් තියෙනවා. අර ඵලයන්. ඒක වහුවා මේක ඇරියා. අඩෝ ඒක නැල්ලු බං. අයියෝ මොකද්ද බං? හරි කමක් නෑ යන්කෝ අපි ඉතින් කොහෙද දන්නේ නේ හොල්මන් අක්කා ඉන්නේ. අක්කද නංගිද අයියාද මල්ලිද? මට පේන්න හැබැයි කෙල්ලෙක් වගේ. අපි පොඩ්ඩක් බලමු නේද ඇහැක් දාලා බලමු. අම්මඩ උඩේ තාම මේ තට්ටුවේ. පඩි පෙළ ළඟ ඉන්නේ සුද්දා. තව එකක් දාලා බලමු. පඩි පෙළෙන් එහාට ගියා. අයියෝ අපි ඉන්න පැත්තට ඉන්නේ. දැම්ම යන්නේ කොහොමද නැහැ මං කිව්වා අපේ ඉන්න පැත්තට එද්දි ලයිට් ගහනවා ඒක සද්ද එනවා දන්නවනේ සීන් එක මං ගේම් එකේ ඔස්තාර වෙලා ඉන්නේ එන්ට ඉතින් ගේම් එක ගහන්න පුළුවන් ඔන්ලයින් ඉතින් ඒ කියන්නේ ඔයාලා යාළුවෙක් ඉන්නවනම් එයාලත් එක්ක මේක ගහන්න පුළුවන් ඉතින් ගේම් එක මරු ඉතින් Play Store එකෙන් ගන්නත් පුළුවන් ඉතින් ඒ වගේ මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරන්න ඕන ලින්ක් එක ඒ වගේම මගේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් මගේ channel එකේ ඒ කියන්නේ මගේ මේ YouTube channel එකට හදලා දෙනවා WhatsApp channel එක. ඉතින් ඒ channel එකත් මං link එක දාලා තියන්නම් ගිහිල්ලා ඒක follow කරලා තියාගන්න. අපේ ඉස්සරහට එන අලුත්ම horror games, funny games එක හැම game එකම ඒකට කලින්ම දානවා. එහෙනම් මේක play කරන්න යමු ඉස්සරහම. ඉතින් මේ දොරවල් අරින්න බෑ සුද්දා. මේ සුදු පාට දොරවල් තියෙනවනේ දේව අරින්න බෑ. මෙන්න මේ විදිහට open කරලා තියෙන දොරක් ඇස්සට ගියොත් ටක් ගාලා තව දොරක් තියෙන අස්සකට ඵලයක්. මෙන්න මේ විදිහට අඩෝ මේක තට්ටු කීයද බං? මේ තුන්වෙනි තට්ටුවම තවත් උඩ තට්ටුවක් තියෙනවනේ බං. අඩෝ මේ මොකද්ද බං? අඩෝ ගැම්මා බ්‍රෝ.
අරේ සුද්දා තව එකේ අඩෝ 11යි ඈ. තව එකයි හොයාගන්න තියෙන. ගේම්ෙන් යන් එකත් හොයාගන්න. හරි සුද්දෝ ගේම ගහන්න පුළුවන්. යන් අඩෝ ගැම්මා බ්‍රෝ. අත පොට්ටනි 3යි. අඩෝ පූජාවක් කළාද කොහොද සුද්දා? හරි මචං ඔන්න සේරම හොයාගත්ත ආයෙ ගන්න බැයිලු. මචං මේ මෙතන තියෙනවා මේ පොඩි සීන් එකක්. ඉතින් ඔයාලා ලෑලි කැපුවේ කොහොමද කියලා අහන්න එපා. කැපුවේ අර කීයටක් හම්බුණානේ අන්නේ සීනේ. මෙන්න මේකෙන් ඔයාලට පුළුවන් කලින් හිටපු තැනට පෝටර් මොකද ටෙලිපෝට් වෙන්න සුද්දා. ඉතින් දැන් ඉන්නේ අපි අර කලින් හිටපු කාමරේ. මචං මෙන්න මේ කාමරේ ඉස්සරහා හරියටම එක්සිට් වෙන ඩෝර් එක තියෙනවා. කෙලින්ම අපිට ගිහිල්ලා ගේම ඉවර කරන්න තමයි තියෙන්නේ. එහෙනම් සුද්දෝ ගුඩ් බයි. ඔන්න ගේම ඉවරයි. කොහොම හරි මං ඒක උපැන්නා. ඉතින් කට්ටියට කලින් කිව්වා වගේ subscribe button එකට පයින් පාරක් ගහගෙන bell icon එක ගාන්ට ආර වගේ ගහගෙන යන්. එහෙනම් good bye. තවත් දවසක අලුත් මලුත් ගේම් එකකින් සෙට් වෙමු කොල්ලෝ.